පොය දවසට පායන පුර හඳ ඇත්තටම අපේ මනස පාලනය කරනවද? මේක කාලයක් තිස්සේ අපි හැමෝම අහන ප්‍රශ්නයක්. හඳේ බලපෑම ගැන තියෙන මිත්‍යාවන් ඒ වගේම විද්‍යාවෙන් හොයාගත්තේ ඇත්ත. මේ දෙක අතර තියෙන වෙනස හරියටම මොකක්ද? ඉතින් මේ විග්‍රහයෙන් අපි හොයලා බලමු පොය දවසේ මේ අභිරහස් ගැන. ඒ වගේම මේ දවසේදී අපේ මනස සුවපත් කරගන්නේ කොහොමද කියලාත්. බලමුකෝ ඇත්තටම අපේ මොළය පාලනය කරන්නේ මොකක්ද කියලා. හොඳයි. ඉතින් අපි කෙලින්ම මේ ප්‍රශ්නෙම්ම පටන් ගමු. පුරපොයට හඳ පායද්දී අපේ හැසිරීම, අපේ සිතුවිලි වෙනස් වෙනවා කියන කතාවේ ඇත්තක් තියෙනවද? මේ තමයි අද අපි විසඳන්න යන ලොකුම අභිරහස. හරි. එහෙනම් අපි යමු අපේ විග්‍රහයේ පළවෙනි කොටසට. මුලින්ම අපි බලමු හඳේ බලය ගැන සමාජයේ තියෙන මේ පැරණි ගැඹුරු විශ්වාසයන් මොනවද? ඒවා කොහොමද ඇති වුනේ කියලා. මේ මුළු කතාවම පටන් ගන්නේ ලුනාසි කියන වචනයෙන්මයි. හිතන්නකෝ. ඉස්සර කාලේ මිනිස්සු කොච්චර තදින් විශ්වාස කළාද කියනවා නම් පුරහඳ නිසා මිනිස්සුන්ට උන්මාදේ, ඒ කියන්නේ පිස්සුව හැදෙනවා කියලා. සමහරු වෘකයෝ වගේ සත්තු බවද පත් වෙනවා කියලාත් කතා තිබුණා. පුදුම දේ තමයි මේ වචනේ හැදිලම තියෙන්නේ හඳට කියන ලතින් නම ලූනා කියන එකෙන්. පුදුම හිතෙන කාරණාව තමයි මේ විශ්වාසය තාමත් අපි අතරින් ගිහින් නැහැ. අදටත් රෝහලක හදිසි අනතුරු අංශයක් ගොඩක් කාර්යබහුල වුණාම සමහර හේදියන් කියන දෙයක් තමයි අද නම් පුරහඳක් එන්න ඕන කියලා. විද්‍යාව කොච්චර දියුණු වුණත් මේ විශ්වාසය තාමත් අපේ හිතවල කොයි හරි තැනක තියෙනවා. එහෙනම් පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි නැතුවත් ඇයි අපි තාමත් මේ දේ මේ තරම් තදින් විශ්වාස කරන්නේ? හොඳයි. දැන් අපි යොමු වෙන්නේ මේකට හේතු වෙන අපේම මනසේ සිද්ධ වෙන පුංචි මායාවක් ගැන කතා කරන්න. මනෝවිද්‍යාවේදී මේකට කියනවා මායාකාරී සහසම්බන්ධය කියලා. සරලවම කිව්වොත් මේක අපේ මුල්ලේ සිද්ධ වෙන පොඩි රැවටීමක්. හොඳට මතක හිටින සිදුවීම් දෙකක් එකම වෙලාවේ වුණාම අපි හිතනවා ඒ දෙක අතර අනිවාර්යයෙන්ම සම්බන්ධයක් තියෙනවා කියලා. ඇත්තටම මෙහෙම නැති වෙන්න පුළුවන් වුණත් මේ වගුවෙන් එක හරිම පැහැදිලිව පේනවා. බලන්නකෝ පුරහඳ තියෙන දවසක කාර්යබහුල රාත්‍රියක් වුණොත් ඒක අපේ මතකේ තදින්ම හිටිනවා. මොලේ ඒ දෙක සම්බන්ධ කරනවා. ඒත් පුරහඳ දවසක කිසිම විශේෂ දෙයක් නොවුනොත් අපිට ඒක මතකවත් නැහැ. ඒ වගේම තමයි පුරහඳ නැති දවසක හරිම කාර්යබහුල වුණොත් අපි ඒක අද නිකම්ම පිස්සු දවසක් කියලා හිතලා අමතක කරලා දානවා. අපේ මොළය මතක තියාගන්නේ අර විශේෂම නාටකීයම සිදුවීම විතරයි. ස්විස් වෛද්‍ය සංග්‍රහවක පළවුණු මේ උටා ගැනීමෙන් කියවෙන්නේ හරිම ගැඹුරු කතාවක්. සමහර වෙලාවක අපි මේ මිත්‍යාවන් විශ්වාස කරන්නේ අපේ ක්‍රියාවල සම්පූර්ණ වගකීම අපිටම ගන්න තියෙන අකමැත්ත නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මගේ වරදක් නෙවෙයි, මේක හඳේ බලපෑම කියලා හිතන්න අපි යටි හිතින් කැමති. හරි. දැන් අපේ මනෝවිද්‍යාවෙන් පොඩ්ඩකට මිදිලා සංඛ්‍යා ලේඛන සහ විද්‍යාත්මක දත්ත දිහාට ඇරෙමු. ඇත්තටම හඳේ බලපෑම ගැන කරපු විශාල පරිමාණයේ අධ්‍යයනයන් වලින් හොයාගෙන තියෙන්නේ මොනවද? මේක තමයි තීරණාත්මකම කාරණය. විද්‍යාත්මක අධ්‍යයන 30කට වඩා එකතු කරලා කරපු දෙවන්ත විශ්ලේෂණයකින් පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. පුරහඳ දවසට රෝහල්ගත වීම අපරාධ එමත් නැත්නම් රියනතුරු වැඩි වෙනවා කියන කතාවේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ කියලා. මේ ප්‍රස්තාරය දිහා බලන්නකෝ. මේක ස්විට්සර්ලන්තයේ රෝගීන් 17000කටත් වඩා යොදාගෙන කරපු අධ්‍යයනයකින් ගත් එකක්. පුරහඳ දවසට රෝහල්ගත වීම වල කිසිම වැඩිවීමක් මේකේ පේන්නේ නේද? හැමදාම වගේ රෝගීන් ඇතුළත් වෙන ප්‍රමාණය එකම මට්ටමක තමයි තියෙන්නේ. හැබැයි කතාව මෙතනින් ඉවර නෑ. හඳ නිසා අපිට උන්මාදය හැදෙන්නේ නැති වුණාට අපේ ශරීරයට මැනිය හැකි ඊටාම සියුම් ජීව විද්‍යාත්මක බලපෑමක් වෙන බව විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. මෙන්න මෙතනින් තමයි කතාව ඇත්තරම රසවත් වෙන්නේ. ඒ බලපෑම සිද්ධ වෙන්නේ මෙලටොනින් කියන හෝමෝනයට. මේක තමයි අපේ නිින්ද පාලනය කරන ප්‍රධානම හෝමෝනය. කොලොරාඩෝ විශ්වවිද්‍යාලයේ කරපු අධ්‍යයනයකින් පෙන්නනවා පුරහඳ දවස්වලදී අපේ ශරීරයේ මෙලටොනින් මට්ටම අමාවක දවස්වලට වඩා සැලකිය යුතු විදිහට අඩු වෙනවා කියලා. ඉතින් මෙලටොනින් අඩු වෙනකොට මොකද වෙන්නේ? අපිට නිින්ද යන පරක්කු වෙනවා, මුළු නිදා ගන්න කාලය අඩු වෙනවා. ඒ වගේම අපිට ලැබෙන ගැඹුරු නිින්දේ ප්‍රමාණයත් අඩු වෙනවා. සමහර අධ්‍යයනවලට අනුව විනාඩි 20ක් විතර නිින්ද අඩු වෙන්නත් පුරුවා. සමහර විට පොයේ දවසට සමහරුන්ට දැනෙන අර පොඩි මහන්සි ගතිය, නොසම්සුන් ගතියට ඇත්තම හේතුව මේක වෙන්න පුළුවන්. ඉතින් මේ සියුම් ජීව විද්‍යාත්මක බලපෑමට මුහුණ දෙන්න අපි මොකද කරන්නේ? පුදුමයකට වගේ ඒකට හොඳම විසඳුම අපේ සාම්ප්‍රදායික පොයේ දින පිළිවෙත් තුලම තියෙනවා. ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ හරියටම මේ වගේ තත්වයකට මුහුණ දෙන්නයි. පෝය කියන වචනය එන්නේ පාලි භාෂාවේ උපෝසත කියන වචනයෙන්.
ඒකේ සරල තේරුම උපවාසයේ යෙදීම. එහෙමත් නැත්නම් ශික්ෂාපද සමාදන් වෙලා ඉන්ද්‍රිය සංවර කර ගැනීමයි. මේක ආගමික වතාවත් වලට විතරක් නෙවෙයි, මනස හික්මවා ගැනීමටම වෙන් වූ විශේෂ දිනයක්. උදාහරණයක් විදිහට මේ සැප්තැම්බර් මාසයේ යෙදින බිනර පොය දිනය ගත්තොත් ඒකෙන් භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම වගේ ඊටාම වැදගත් ඓතිහාසික සිදුවීමක් සමරනවා. හැම පොයකටම මේ වගේ විශේෂ අර්ථයක් වැදගත්කමක් තියෙනවා. පොය දවසට අපි සමාදන් වෙන මේ අෂ්ටාංග ශීලය නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මනස සංසුන් කරන්නමයි. හිතන්නකෝ, විනෝදාස්වාදයෙන් වැළකීම වගේ ශික්ෂාපදයක් මගින් බාහිර උත්තේජක අඩු කරලා මනස අභ්‍යන්තරයට යොමු කරනවා. ඉතින් මේවා නිකම්ම නීති ටිකක් නෙවෙයි, මනස පුහුණු කරන ඊටාම ඉහළ මට්ටමේ අභ්‍යාසයක්. ඉතින් අවසාන වශයෙන් අපි මේ භාවනාව සහ පෝය පිළිවෙත් දිහා බලන්න ඕනේ නිකම්ම චාරිත්‍ර විදිහට නෙවෙයි. ඒවා අපේ මනසේ පාලනය අපේ අතට ගන්න තියෙන හරිම ප්‍රබල මෙවලම් විදිහටයි. මේ ස්ලයිඩ් එකකින් ඒ වෙනස හරිම ලස්සනට පැහැදිලි වෙනවා. හඳ නිසා මට කරදරයි කියලා අක්‍රියව හඳට දොස් කියා ඉන්නව වෙනුවට මම මේ අවස්ථාව මගේ මනස සංසුම් කරගන්න යොදා ගන්නවා කියලා සක්‍රියව හිතන්න අපිට පුළුවන්. පුරහඳ කියන්නේ බාධාවක් නෙවෙයි, සිහිය පුරුදු කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්. එහෙනම් මීළඟට එන පොය දවසේදී මේ දැනුම පාවිච්චි කරලා මේ පුරාණ පිළිවෙත් තුලින් අදට ගැලපෙන මානසික සාමයක් හොයාගන්න උත්සාහ කරලා බලන්න. ඒක තමයි අපි හැමෝටම තියෙන ලොකුම අභියෝගය.